ඔන්න ඔයාලා බල බල හිටපු වීඩියෝ එක තමයි අද අරන් ආවේ. මෙන්න මේ කියුට් ෆ්ලවර් පොට් එක හදන විදිහ අපි බලමු. කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම අපි මේ ෆ්ලවර් පොට් එකට ඕන කරන ෆ්ලවර්ස් ටික හදාගමු. මම මේක සුදු පාටින් හදන නිසා සුදු පාට පයිප් ක්ලීනර්ස් ගන්නවා. ඔයාලා හදන කලර් එක අනුව ඕන කරන පයිප් ක්ලීනර්ස් කියන්නේ ෆ්ලවර් එක හදන පයිප් ක්ලීනර්ස් ගන්න. මම සුදු පාට තමයි ගන්නෙ. මොකද මේක බුදු මැදුරකට හදන නිසා සුදු පාටින් තමයි ඉල්ලුවේ. මුලින්ම පයිප් ක්ලීනර්ස් කූරු දෙකක් අරගෙන මේ දෙක එකට සම්බන්ධ කරගන්න. මේ ෆ්ලවර් එක නම් මම ඕනි තරම් කියලා තියෙනවා හදන විදිහ. වීඩියෝස් උත් දාලා තියෙනවා. හැබැයි කොච්චර කියලා දුන්නත් නිතරම වගේ WhatsApp එකට එන මැසේජ් එකක් තමයි මේ ෆ්ලවර් එක හදන විදිහත් අහලා. කොච්චර කියලා දුන්නත් ගොඩක් අය අහන ෆ්ලවර් එකක් තමයි මේ ෆ්ලවර් එක. ඒක මේ විදිහට පයිප් ක්ලීනර්ස් කූරු දෙකක් සම්බන්ධ කරගත්තට පස්සේ ලයිටර් එකක් පාවිච්චි කරලා වට 9ක් කොටා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික මෙහෙම එකතු කරලා මෙතනින් මේක කරකවලා ගන්න ඕනේ එළියට. ඊට පස්සේ මේ දිගට තියෙන කොටස ආයේ මේක ඇතුලින් දාලා මෙහෙම අරගෙන මේකයි සම්බන්ධ කරගමු එකට එක. ඊළඟට මේක පහලට දාලා වලට පුළුවන් අතින් මේකේ පෙති ටික හදාගන්න. මෙතන පෙති +9ක් එන්න ඕනේ. මොකද අපි මේකේ වට 9ක් කොටාගත්ත ටික නිසා පෙති 9ක් එන්න ඕනේ අපි මේ හදන ෆ්ලවර් එකේ. ඊළඟට තියෙන්නේ මෙතනින් මේ විදිහට චුට්ටක් තද කරලා මේක වට දෙකක් කරකවලා පෙත්ත හදාගන්න. ඒක මේ විදිහට. මේ විදිහට අනිත් ඔක්කොම පෙති ටික අපි දැන් ටක් ගාලා හදාගමු. ඔන්න අපි ෆ්ලවර් එක දැන් හදලා ඉවරයි. මේ වගේ ෆ්ලවර්ස් 5ක් ඕනේ. මම දැන් මේ ටික හදලා තියෙන්නේ 1 2 3 4යි 5යි ෆ්ලවර්ස් 5ක් ඕන මේ පොට් එකට. දැන් අපි හදාගමු මේ ෆ්ලවර් එකේ මැදට හදන රේණු කොටස. ඒකට මෙන්න මේ වගේ කහපාට පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේක 4කට නවා ගන්න. ඊට පස්සේ මේක කොටස් 4කට කපාගෙන මේක කොටසක් මෙන්න මේ විදිහට අරන් රවුමට නවා ගන්න. මේන් කොටස් 5ක් ඕන. මොකද ෆ්ලවර්ස් 5ක් තියෙන නිසා එකයි. ඊළඟට අපි ෆ්ලවර් පොට් එකට ඕනි කරන කොලය හදමු. ඒ කොලය හදද්දි ළමයි ඔයාලා කොළ පාට පයිප් ක්ලීනර්ස් දෙකක් ඕනේ අපිට. එක කොලයක් හදා ගන්න. එහෙම ගන්න පයිප් ක්ලීනර්ස් කූරක් අරගෙන ඒක සෙන්ටිමීටර් 20ක් දිග එන විදිහට කපලා ගන්න ඕනේ. ඔයාලා මැනල එක ගන්න. ඒ විදිහට ගන්න කොටස් දෙකක් ඕන වෙනවා අපිට මේ කොලය හදන්න. ඒ විදිහට මැනල ගන්න පයිප් ක්ලීනර්ස් කූර මෙන්න මේ විදිහට කූරු දෙක නවා ගන්න. එකක් ඇතුලින් අනිත් පයිප් ක්ලීනර් කූර දාලා මෙන්න වට දෙකක් කරකවලා ඒ කොටස පහළට අරගෙන තමයි අපි කොලය හදාගන්න. මෙතනින් අපි මේක පොඩි ගැටයක් දාගමු. ඔන්න ඉතින් ওই විදිහට තමයි මේ කොළ කොටස් තියෙන්නේ. මේන් කොටස් 4ක් අපි හදා ගන්න ඕන. මේ තියෙන විදිහට හදාගත්ත කොළ කොටස් 4. මම ගන්න මෙන්න මේ පොට් එක. මම ගාව පේපර් කප්ස් නෑ. ඒ නිසා තමයි මම මේ පොට් එක ගන්න. ඉතින් මේකේ පයිප් ක්ලීනර්ස් අලවන්න කලින් මේ තියෙන උඩ කොටස මම කපලා අයින් කරනවා. ඔයාලට පේපර් කප්ස් තියෙනවා නම් එහෙම කරන්න ඕනේ නෑ. ඒක ගන්න පුළුවන්. අනික පේපර් කප්ස් ගන්නවා නම් ඔයාලට ඒක ලොකු වියදමක් යන්නෙත් නැහැ. මේකට සම්පූර්ණ ලොකු මේක මේ පොට් එකකට යන වියදම ඉතුරුයි. සාමාන්‍යයෙන් මේකක් මිල වැඩිනේ. පේපර් කප් එකක් ඉච්චර ලොකු ගණනක් එන්නේ නැහැ. ඒ වර ගන්නවා නම් හොඳයි. එතකොට ලොකු වියදමක් ඔයාලට මේ පොට් එකක් හදන්න වැය වෙන්නේ නැහැ. මල් ළඟ නැති නිසා මම මේ හොඳ පොට් එකක් කරන් තමයි කපලා ගන්නෙ. හරි දැන් අපි මේකේ කප් එකේ උඩ කොටසයි යට ටිකයි මම කපාගෙන මේකේ ගානටම කපාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක ඇතුළට සිමෙන්ති මිශ්‍රණයක් දාන්න. මොකද එතකොට අපි හදන පොට් එක හෙල්ලෙන්නේ බලන්නේ නැහැ. මම දැකලා දෙනවා ගොඩක් අය මේකට ඩ්‍රයි ෆෝම් හරි රිජ් ෆෝම් හරි විතරක් ෆුල් කරනවා මේක ඇතුළේ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ ඔයාලා හදන පොට් එක හෙල්ලෙන්න බලනවා ටිකක් අර මෙහෙම දැන් අපි තියුවන් පස්සේ මොකක් හරි ස්ටූල් එකක් හරි උඩින් කොළ එකක් හරි මොකක් හරි ආවොත් ඉතින් ඒක පෙල්ලෙන. එතකොට ඒක චුට්ටක් හරි නැහැ. ඒ නිසා මම කරන දෙයක් තමයි පොට් එකට ටිකක් යටට ඝනකම් මිශ්‍රණයක් මොනවා හරි පාවිච්චි කරනවා. සිමෙන්ති තමයි මම දාන්නේ. එතකොට පොට් එක හෙල්ලෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් සිමෙන්ති මිශ්‍රණයක් හදලා ඇතුළට දාගන්න. ඊළඟට ඔයාලා මේ පොට් එකට සිමෙන්ති දාලා ඩ්‍රයි ෆෝම් හරි රිජ් ෆෝම් හරි කවර් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ වටේ පයිප් ක්ලීනර්ස් වලින් කවර් කරගන්න. ඒකට ඔයාලා ගන්න කලර් එකෙන් පයිප් ක්ලීනර්ස් ගන්න. එතෙන්ද කියන්නේ ඔයාලා ගන්න පොට් එකේ සයිස් එක අනුව මේ යන පයිප් ක්ලීනර්ස් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මෙතන අරන් තියෙන පේපර් කප් එකක් නෙවෙයි. ඒ නිසා මට ටිකක් වැඩිපුර පයිප් ක්ලීනර්ස් මේකට යනවා. මේක කවර් කරන්න. සාමාන්‍යයෙන් පයිප් ක්ලීනර්ස් 15ක් විතර යයි මට මේ පොට් එක කවර් කරන්න. එතෙන්දී ඔයාලා ගන්න කලර් එක අනුව පයිප් ක්ලීනර්ස් අරගෙන මේක සමාන කොටස් 3කට කපා ගන්න. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 10 කැලි 3කට කපා ගන්න එක පයිප් ක්ලීනර් එකක්. ඒ විදිහටම පයිප් ක්ලීනර්ස් 15ක් ටක් ගාලා කපාගෙන එන්නම්. නැත්නම් වීඩියෝ එක දික් කරනවා. ඒ නිසා ටිකම ටක් ගාලා කපාගෙන එන්නම්. මේක වටේ කවර් කරගෙන ගන්න තැනට එනකම්. හරි ඔන්න ඉතින් මම මේ විදිහට පොඩි කැලිප් වලට කපා ගත්තා බ්‍රවුන් කලර් එකකින් තියෙන පයිප් ක්ලීනර්ස් ටික. දැන් මම පොට් එක කවර් කරගෙනත් ආව රිජ් ෆෝම් වලින්. ඒක මැද්ද ඔයාලට පුළුවන් රවුමක් හදලා ඒකේ තියෙන රිජ් ෆෝම් ටික අයින් කරන්න. මොකද අපි ෆ්ලවර්ස් ටික ඒක ඇතුළට දාන නිසා මේ විදිහට සිදුරක් ඉටින්න රිජ් ෆෝම් එක අයින් කරගන්න. දැන් අපි මේක වටේ අපි හදාගත්ත මෙන්න මේ පයිප් ක්ලීනර්ස් ටික අලව ගමු. ඉතින් මේ පයිප් ක්ලීනර්ස් අලවද්දි ළමයි ඔයාලා හරීම ඉවසීමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනි. චුට්ටක්වත් ඇද වෙන්න බෑ. මොකද අපි අලවන පයිප් ක්ලීනර්ස් එක ඇදට මේ පොට් එකේ අලවුණු තින් ළමයි ඔයාලා හදන පොට් එකේ ෆයිනල් ලුක් එක ලස්සනට එන්නේ නැහැ. මොකද ඇද වෙලානේ තියෙන අපි අලවන පයිප් ක්ලීනර්ස් ඉතින් ඒ නිසා හරි කෙලින් ලස්සනට ඉවසීමෙන් ඔයාලා මේ වැඩේ කරන්න ඕනි කලබල වෙන්නේ නැතුව. ඉතින් මේ පේනවනේ මේ විදිහට හරි ලස්සනට කෙලින් තියෙන්න ඕන. සමහර අයට මේක මෙහෙම ඇදේට අලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හදන පොට් එකේ නීට් ටික අඩු වෙන්න එක හේතුවක් වෙන තියෙන නිසා හරි ලස්සනට කෙලින් ඔයාලා
ඒක අලව ගති මම මේකට අග්ගල දැන් කවර් කරගෙන එන්න නැත්නම් සම්පූර්ණයෙන්ම මේක කවර් කරන එක මේ වීඩියෝ එක රෙඩ් කරොත් වීඩියෝ එක දික් වෙනවා නේ. ඒ නිසා මට අග්ගල මේක කවර් කරගෙන එන්න. ඔන්න මම දැන් පොට් එක කවර් කරගෙන තියෙන්නේ. පේනවනේ හරිම ලස්සනට නීට් එකට මම පොට් එක කවර් කරගෙන තිනවා. යටත් එහෙමයි විදියට රවුමට පොට් එක කවර් කරගෙන තියෙනවා. දැන් අපි මේකට අග්ගල මේ වගේ ෆ්ලවර් පොට් එකක් කරගමු. හරි. දැන් පොට් එක කවර් කරාන ඊළඟට අපිට තියෙන්නේ මේකේ පොට් එකේ උඩ ටික කවර් කරගන්න. ඒකට ඔයාලට පුළුවන් කොළ පාට පයිප් ක්ලීනර්ස් අරගෙන මෙන්න මේ විදිහට ඔතා ගන්න. ඉතින් මේ වගේ කූරු 4ක් විතර අපි හදාගමු. 4ක් 5ක් විතරයි මුළු ඔක්කොම ටික කවර් කරන්න ඕනේ නිසා. ටිකක් ගාලා මේ ටික හදාගමු දැන්. හරි ළමයි මම දැන් ඒ ටික හදාගත්තා. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ මේක චුට්ටක් මේ විදිහට දිග අරන්න. ඒ කියන්නේ ගොඩක් අදින්න එපා. එහෙම නැත්නම් අපි මේකේ දාන්නේ තනකොළ එක චුට්ටක් කර ඇදිලා වගේ තියෙන නිසා ලස්සනට එන්නේ නැහැ. නිකන් නෝමලි මේකන්ට වගේ කැත ගන්න. දැන් අපි පොට් එක කවර් කරගමු. මේකත් අර කලින් කිව්වා වගේ හරියම ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. මොකද චුට්ටක් එහාම එහා වුණොත් තියෙන අපේ ගාන ගම් එක අනිත් තැන්වලත් ගෑවෙන්න පුළුවන්. එහෙම නොත් හදන ෆ්ලවර් පොට් එකේ නීට් එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා ලස්සනට හිමින් පරිස්සමට මේක කවර් කරගන්න. එහෙනම් මම ටක් ගාලා මේක කවර් කරගෙන එන්න. ඒකට ඔයාලට වීඩියෝ එක ඉක්මනට යන්න පුළුවන් නිසා මම ටක් ගාලා මේක කවර් කරගෙන එන්න. ඔන්න මම පොට් එකත් උඩ ටිකත් පොට් එකේ කවර් කරගෙන ආවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි ෆ්ලවර්ස් ටික සෙට් කරගමු. ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ පයිප් ක්ලීනර්ස් පූර 3ක් ගන්න කොළ පාටින්. ඒක අරගෙන දෙකට නවාගෙන මේක දැන් අපි කපා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ විදිහට කපාගත්ත කොටස් අපිට පහක් ඕනේ වෙනවා. මොකද ෆ්ලවර්ස් පහක් තියෙන නිසා මම දැන් ඒකත් ටක් ගාලා කපාගෙන එන්න. හරි මම දැන් ඒ ටික කපා ගත්තා. ඊළඟට අපි කරන්න තියෙන්නේ අපි හදාගත්ත මෙන්න මේ ෆ්ලවර්ස් වලට මේක ඇතුල් කරගන්න එක මෙන්න මේ විදිහට. ඒක හරියට ලේසි ළමයි ටක් ගාලා දාගන්න පුළුවන් ඔයාලට. ඔන්න මේ විදිහට දාලා මේක අග චුට්ටක් නවමු. එතකොට මේක ෆ්ලවර්ස් එකේ ලස්සනට යටට යන්නේ නැතුව මෙහෙම හිටිනවා. හරිද? ඉතින් ওই විදිහට හදාගත්ත ෆ්ලවර් එකට අපිට කලින් හදපු රේන කොටස් කියන දැන් ඒක අලව ගමු. ටක් ගාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ ෆ්ලවර් එක මම ඔයාලට ඕනේ තරම් කියලා දීලා තියෙනවා. හදන විදිය. එහෙනම් මම දැන් ටක් ගාලා අනිත් ෆ්ලවර්ස් අතරටත් මේ නටුව සෙට් කරගෙන මැද රේන කොටසත් අලවගෙන ඉක්මනට වෙන්න. ඔන්න ළමයි ෆ්ලවර්ස් ටිකත් ඔක්කොම මම නටුව සෙට් කරගත්ත ෆ්ලවර්ස් පහටම මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත ෆ්ලවර්ස් ටික ඔයාලට රේන කොටස වල කැමති කලර් එකකින් ගන්න පුළුවන්. රෝස පාට මොන හරි හයිලයිට් කලර් එකක් ඔයාලට රේන විදිහට ගන්න පුළුවන්. මම කහ පාට තමයි අරගත්තේ. මොකද මගෙන් ඊළඟ තිබ්බේ කහ පාටයි සුදු පාටයි ෆ්ලවර් එකක් නිසා. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕනි මේ ටික මෙන්න මේ විදිහට ලස්සනට බැලන්ස් වෙන්න අපි අර කලින් හදපු ෆ්ලවර් පොට් එක වගේ එක ෆ්ලවර් එකක් ටිකක් උඩින් තියාගෙන අනිත් ෆ්ලවර්ස් හතර ඊට පහලින් මෙන්න මේ විදිහට අලව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම පුළුවන් මේ. ඔන්න ඔය විදිහට හදා ගන්න. මම මේක එක පයිප් ක්ලීනර් කුඩා කරා මේක මේ විදිහට උතා ගන්න. නැත්නම් මේක එහා මෙහා යන නිසා. ඊට පස්සේ ඔයාලා දාලා බලන්න මේක ඇතුළට උස ඇතිද කොහොමද ඒක කොහොමද කියලා. ඉතින් මම අනිත් ෆ්ලවර් පොට් එකක් තරම් බලන්නම්. මගේ ඉතින් දැන් දෙකම එකම උස. ඉතින් ඇති අවුලක් නැහැ. නිසා මම මේ ගන්නට තමයි ගන්නෙ. එතෙන්ද ඔයාලා බලන්න ඔයාලා හදපු කොළේ තියෙනවානේ කොළ කොටස. ඒක එන්න ඕන උස ප්‍රමාණය මැන ගන්න. ඊට පස්සේ ඒක හැම තියලා ළමයි මේ විදිහට අරගෙන ඔයාලට පුළුවන් ඉම් ගත්ත මිම්ම තැනින් ගම් ගාලා මේක අලව ගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අනිත් කොළ තුනත් මම හතර පැත්තෙන් එන විදිහට ටක් ගාලා අලව ගන්නවා. මොකද ඒක මට ලේසි නිසා. ඉතින් ඔන්න ඔය විදිහට ලීව්ස් ටික ඇඩ් කරගෙන තියෙනවා මම මේ වෙද්දී. ඉතින් අවසානට අපිට තියෙන්නේ මේක ඇතුළට ගම් ටිකක් දාලා මේව මෙන්න මෙහෙම එකට සෙට් කරන්න විතරයි. ඉතින් හරිම ලේසි මේ ෆ්ලවර් පොට් එක හදන්න පේනවනේ. කොච්චර ලස්සනද කියලා. ඉතින් තව පොඩි පොඩි ඩෙකරේෂන් ටිකක් තියෙනවා මේක කරන්න. අපි ටිකක් ටක් ගාලා කරමු. ඉතින් ඔයාලා පේනත් මෙතන මේ වට දෙකක් ගිහිල්ලා තියෙනවා පොඩි කර්ලි ෂේප් එකකින්. ඉතින් අපි එක ටක් ගාලා හදාගමු. ඒකටත් ගුරුපාර පයිප් ක්ලීන් එකක් මම අරගෙන මෙන්න මේ විදිහට අර කලින් අපි පොට් එකේ මැද කොටස කවර් කරගත්තේ කොළ පාටින් අන්න මේ විදිහට මේ ගුරුපාර පයිප් ක්ලීන් එක අරගෙන අපි ඔතා ගන්න ඕන. මේ විදිහට ඒක මෙහෙම හදාගන්න. ඉතින් ඔයාලා බලන්න පොට් අපිට මේක ඇලෙන්නේ නැහැ. අපි ඒක අයින් කරමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මෙෂර්මන්ට් එක අරගෙන ඒ ගානට පයිප් ක්ලීනර් කොටස ඇදලා හදා ගන්න. මේ විදිහින් ටිකක් වෙලාව යන වැඩ ඉක්මනට කරලා ඉවර කරන්න බෑ. හරිම පරිස්සමට හිමීට කරන්න ඕනි දේවල්. හරියට දැන් මම ඒක උඩ ටික කවර් කරගත්තා. ඊළඟට මේ විදිහටම ඔයාලට තියෙනවා කහ පාටින් පයිප් ක්ලීනර් එකක් අරන් කලින් වගේම මෙහෙම උතා ගන්න. හරි මම දැන් කහ පාටත් උතා ගත්තා. ඒකත් අපි මේ විදිහට දිගට ඇදලා මේකේ වටේට එන්න ඕන ප්‍රමාණය මෙෂර් කරලා කියන්නේ මැනලා ඒක ඇදලා හදා ගන්න. හරි දැන් අපි ඒකත් අලවගෙන ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ පොට් එක. දැන් අපි ඊළඟට මේකේ මේ අර ග්ලූ ගම් වල චූටි චූටි නූල් වගේ තියෙනවා. ඉතින් මේව හරි අමාරුයි. ෆ්ලවර් පොට් එක නීට් කරගත්තා. ඉතින් ඒක අපි අන්තිමට අයින් කරමු. හරි දැන් ඔන්න ඔය විදිහට තමයි පොට් එක තියෙන්නේ. ඉතින් ඊගාවට තියෙන අපි අද මේ ෆ්ලවර්ස් ටික මේකට ලස්සනට සෙට් කරගන්න. ඉතින් ඒකට මම කරන්නේ ළමයි මුලින්ම මේක ඇතුළට ගම් චුට්ටක් දාගමු අපි. නැත්නම් මේක ගැලවෙයි දන්නේ නැහනේ. ඒ නිසා ඊට පස්සේ මේකටත් මේ විදිහට ගම් චුට්ටක් දාගමු. දැන් අපිට තියෙන්නේ මේක ඇතුළට දාගන්න. ඔන්න ළමයි අපි දැන් ඒකත් මේකට සෙට් කරගත්තා. පේනවනේ කොච්චර ලස්සනද කියලා. හරිම කියුට් මේ ෆ්ලවර් පොට් එක. ඔය බුදු මැදුරකට වගේ තියන්න හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ රූම් එකක ටේබල් එකක් උඩින් තියන්න. ඒ වගේම උනත් හරිම ලස්සනයි කියුට් මේක.
ඉතින් පේනවනේ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔන්න ඒ කස්ටමර්ගේ ඕඩර් එක මේ විදිහට තමයි හදලා ඉවරුනේ. මම හිතනවා ඔයාලා මොනවම හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න නැති කියලා. මොකද ගොඩ අය කියලා තිබ්බා. WhatsApp එකේ මැසේජ් දාලා තිබ්බා. මේ ෆ්ලවර් පොට් එක හදන විදියක් යන්නේ කියලා දෙන්න මුල ඉඳන්ම කොහොමද පොට් එක හදන තැන ඉඳන් කියලා. මම හිතනවා ඔයාලට හොඳ පිළිතුරක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා දන්න කෙනා දැනගන්න නැති මගෙන් වීඩියෝ එක ඉල්ලපුවාට ඒකට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලාත් මේ වගේ කියුට් ෆ්ලවර් පොට්ස් හදලා මටත් බලන්න ෆොටෝස් එවන්න. ඉතින් එහෙනම් ආයෙ දවසක මේ වගේ ලස්සන අලුත් අයිටම් එකක් හදන්න ඔයාලට කියලා දෙන්න. එහෙනම් අතට ගිහින් එන්නම් බයි.